කෙල්ලෙක්ට කැමති වෙන්න හේතු 8ක් තියෙනවා. ඔය බැඳලාද? කොල්ලෙක් කෙල්ලෙක්ට කැමති වෙන්න හේතු කීයක්ද? 8ක් තියෙනවා. එක රූපේ. මොකද්ද? රූපේ. රූපය. මේ බාහිර පේන්න තියෙන රූපේ භෞතික ශරීරය. දැන් ඕකටනේ ඉතින් ඔක්කොමලා කැමති වෙන්නේ 99%ක්ම. 99%ක්ම කැමති වෙන්නේ රූපයට. නංගි හරි ලස්සනයි. නංගිගේ තොල් රෝස පාටයි. මූණ මිරිකන්න හිතන පැටියා. වුමනේ ඇත්ත කතාව. දැන් අයියත් එහෙමයි නංගිට. රූපය. එයා හරි ලස්සනයි චීස් බෝල වගේ මේ පැටියා. කොහොම තමයි අපි කතා කරන්නේ ඉතින්. ඇත්ත කතාව. දැන් ඔය නංගිගේ මැද දත වැටුනොත් මොකද වෙන්නේ? මේ මැද දත වැටුනොත් මොකද වෙන්නේ? නංගි කැතයි. නංගි කැතයි. ඔය සුභා තෙරණියගේ කතාව බලන්නකො හැම එකකටම බද්ධ වෙවි මේවා යන්නේ. මුව පැටිකියෙක්ගේ වගේ ඇස් දෙක ඔයාගේ කිව්වනේ සුභා තෙරණියට උඹ කැමති ඇහැටද? ඔව් ඕක තියනම් නිදා ගන්න නැතුව ඉන්න පුළුවන් කිව්වා. එහෙනම් ගලවගත් මෙහෙම ගලවලා දුන්න ඕක තියාගන්න කියලා. කවුද කැමති? කවුද කැමති? යථාර්ථය. හරි? ඕවටනේ බඳින්න ඉතින් නංගිගේ දත් සෙට් එක හැලුනොත් අයියා කැමති නෑනේ නංගිට. වැඩක්ද රූපෙට ආදරය කරලා. රූපය. ඊට පස්සේ කාරණාව බලන්නකො. hina වෙනකොට ලස්සනයිලු. මොකද hina වෙනකොට කෙල්ල hina වෙනකොට හරි ලස්සනයි. ඉතින් hina වෙන්නේ කොහොමද අර වගේ දෙයක් වුණොත් එක හැරේ. අයියා hina වෙනකොට ලස්සනයි. ඔය hina වෙනකොට අනේ මූණ වල ගහනවා. පැටියාගේ. බොහොම සතුටින් ඔහොමනේ කියන්නේ. හරි. ඊළඟ කාරණා මොකද්ද? කතා කරනකොට ලස්සනයිලු. අනේ කතා කරනකොට ෂෝක් දත් දෙක බලන්නකො අර පිටපට ගිහිල්ලා තියෙන ෂෝක් අනේ හරි ලස්සනට කතා කරනවා. හරි ස්වීට් අප්පා. කතා කරන හැටි කටහඬට ආසයිලු. කටහඬට උගුර බැරන්දි වෙච්ච දවසට කෙල්ල හරි නැහැ. ඔන්න කටහඬට කැමති වෙනවලු. මේ බුද්ධ ඥානයකින් දේශනා කරන්නේ සරුවක්ඥන් වහන්සේ. ඊළඟ කාරණාව සින්දු කියනකොට ලස්සනයිලු. මොකද්ද? සින්දු කියනකොට අර කටහඬට අදාළව තව එකක් තියෙනවා පුතා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ දැන් කිව්වේ ඒකයි. WhatsApp, imo, Facebook ඔය තියෙනවනේ messenger ගිහිල්ලා. අම්මේ ඔය කටහඬ අහනකොට නිදා ගන්න නැතුව ඉන්න පුළුවන්. අර සින්දුකුත් තියෙන්නේ ඕවරුව දුටු විට හද කිති කැවෙනව සත්තයි මට නිදා ගන්න බැරි. ඇය මා ළඟ නැති හන්දයි. අන්ධ භූතෝ අයන් ලෝකෝ. තියෙනවා වගේවා. හරි ලස්සනයි සින්දුව. ඉතින් කොහොම හරි පින්වත්නි ඉතින් අම්මා හිතන් ඉන්න කොල්ල පාඩම් කරනවා කියලා. මේක කරන වැඩ දන්නේ දෙවියෝ විතරයි. දිවස් තියෙන අම්මා දන්නේ. අම්මා ඉතින් සට්ටජනුත් දාගෙන පිටි හදන් යනවා කොල්ලට දෙන්න. ඇයි අම්මේ විභාගේ ලබන මාසේ මේක අරක ඇතුලේ ෆෝන් එක දාගෙන මේම chat ගන්න පුදුම ගැහිල්ලක් ගන්න පට ගාලා ගන්නවා. පුදුම වේගයක් තියෙන. අපි දැකලා තියෙනවා. ඊට පස්සේ මෙහෙමත් කරනවා හිටපු ගමන්. දැන් ලෙඩක් හැදිලා තියෙනවා. මොකද්ද? මෙහෙම කරනවා. මෙහෙම කරනවා. විවිධ මානසික ලෙඩ ඇවිල්ලා තියෙනවා. අර ලොකු කරලා බලන්න මෙහෙම කරලා. වීඩියෝ කෝල්ස් වලින් අර ලොකු ස්වාමීන් වහන්සේ පැහැදිලිව කියනකොට සාදුකාර දෙන්න වටිනවා පින්වත්නි. දෙවෙනි බුදු කෙනෙක්ගේ අනුශාසනාවක් වගේ. මොන තරම් කරුණාවකින්ද අපිට කියන්නේ.
මම විශ්වවිද්‍යාලෙදි පොත් 44ක් ලිව්වා. එක ෆෝන් එකක් තිබුණේ නැහැ. මේ ළඟදි මේ උලව්වක් ගත්තා. මෙලෝ වැඩක් කරන්න බැරි වුණා. බ්ලොක් කරලා දැම්මා, අයින් කරලා දැම්මා, සිම් එකත් ගැලෙව්වා. මෙහෙමයි ෆෝන් එක ඕන නෑ කියලා නෙමෙයි කියන්නේ. අනවශ්‍ය එක අදාළ නෑ. අවශ්‍ය දේ අනවශ්‍ය දේ හොයාගන්න. දැන් මේ යොවුන් දහම් සක්මන 2023 වැඩසටහන මම බැලුවේ YouTube එකෙන් මොන වගේ එකක්ද කියලා. ඉතින් ඒක හොඳයි. නමුත් බලන්න ගියපුවම නතර වෙන්නේ කොහෙන්දෝ. එතනයි අවුල තියෙන්නේ. ඉතින් අර අම්මා කෑම ගේනකොට තේ හදන් එනකොට පුතා වෙන එකක අංගනාවක් සමග භජනය ලොකු සාකච්ඡා. අම්ම එනකොට මරකයට දැම්ම කාවද මේ හැංගුවේ අම්මට බොරු කරන්න. මොකටද බොරු කරන්නේ? වැඩක් නැහැ. ඉතින් අනිත් කාරණාත් පොඩ්ඩක් මතක් කරන්න. විනාඩි 5ක් අරගෙන මේ කෙල්ල අඬනකොට ලස්සන නම් කොල්ලක් කැමති වෙනවලු අඬනකොට. අනේ ඉතින් කෙල්ල අඬනව බලන්න කොල්ල මොකද කරන්නේ? නැදකින් පරට්ටි. ඔබ ගියා නේද අරුත් එක්ක රවුම්? නෑ අයියා ගියේ නෑ. ඉතින් කෙල්ල අඬනවා. බොරුවට ඔය කැම්පස් වල හරියට තියෙනවා වගේ දර්ශන. එහෙම තියෙනවා. ලැජ්ජයි. අඬනකොට හරි ආසයි. ඊළඟ කාරණාව තමයි ගෑනු ළමයා අඳින ඇඳුම් පැළඳුම් ආභරණ වලට පිරිමි ළමයා ආසයි. එහෙම එකකුත් තියෙනවා. ඊළඟ කාරණාව තමයි මොකද්ද? ගෑනු ළමයා දෙන අර ගිෆ්ට්ස් මේ මොනවද ඒවට කියන්නේ? පොඩි පොඩි තෑගි තියෙන්නේ. ඒවට කැමති. ඔය තෑගි වලට නම් කැමති වෙන්න එපා පුතෝ. දැන් එනවද කොහෙද තව දවස් කීපයකින් මොකද්ද? දන්නව නේද? වැලන්ටයින්ස් ඩේ. මොන මල්ද දෙන්නේ පුතා? රෝස මල් දෙනවා. ඔහොම මලක් දීලා අනුරාධපුර කාලේ නම් මලක් නෙමෙයි දුන්නේ පාත්තර තැටියක් දීලා මහා ජංජාලයක් වුණා. මොකක්ද ඒ කතාව? මිරිස වැටි පූජාව දවසේදී ඔබ වහන්සේලාට මතක ඇති ඔය කතාව. මිරිස වැටි පූජාව අපේ දුටු ගැමුණු මහා රජුරුවන් වහන්සේ කරනකොට ලක්ෂයක් භික්ෂුන් වහන්සේලාටත් 90000ක් තෙරණින් වහන්සේලාටත් දාන දුන්නා. එතකොට එක සාමණේරයන් වහන්සේ නමක් මොකද්ද කළේ? උණු කැඳ පාත්‍රයක් උස්සගෙන යනවා, අත පිච්චෙනවා, බිමින් තියනවා, අත පිහදානවා, ගානවා, ආය යනවා, ආයුස්සන් යනවා. මේක දැක්ක අවුරුදු 7 තෙරණියක් දැකලා ස්වාමීන් වහන්සේ මේකෙන් ගෙනියන්නේ කියලා පාත්‍ර තැටියක් දුන්නා. මේ පාත්‍ර තැටිය තියාගෙන ඉතින් ස්වාමීන් වහන්සේ ගෙනිච්චා. ඔය කතාව ඔතනින් ඉවරයි. ඊට පස්සේ මොකද උනේ? බැමිණිතියාසාය වගේ දුර්භික්ෂයක් ආවා. දැන් අවුරුදු 60ක් ගියා 60කටත් වැඩිය ගියා. ඇත්තටම 80ක් වගේ කාලයක් ගිහිල්ලා දැන් කාලය ගත වෙලා. දැන් හාමුදුරන්ටත් 80යි, තෙරණියටත් 80යි. වස් 60යි දෙනමටම. තෙරණින් වහන්සේ තමයි මුලින් ගියේ ඉන්දියාවට. පස්සේ හාමුදුරුවොත් ගියා. ලංකාවෙන් හාමුදුරු කෙනෙක් ආවයි කියලා තෙරණින් වහන්සේ ගියා හම්බ වෙන්න. ස්වාමීන් වහන්සේ ලංකාවේද? ඒ නැගණියනේ සිහල දීපේ. අනේ ඔබ වහන්සේට මතකද ඒ කාලේ විස්තර? මොන වගේ විස්තරද? මිරිස වැටි පූජාවේදී. ඔව් ඒ කාලේ මට අවුරුදු 7යි. නංගිට කීයද වයස? මටත් 7යි. අනේ ස්වාමීනි මට මතකයි ඒ දවස්වල සිද්ධ වෙච්ච ලස්සන සිද්ධිය. මං අවුරුදු 7 සාමණේරයන් වහන්සේ නමකට පාත්‍ර තැටියක් දුන්න කැඳ පාත්‍රේ ගෙනියන්න. අර හාමුදුරුවෝ මල්ලේ තිබිලා අර පාත්‍ර තැටිය අරන් කියනවා නංගි මේ දෙන්නම සිවුරු ඇරලා පැනලා ගියානේ. කසාද බැන්දා. තරුණ කාලේ ආපු නැති විසේ ගැහුවේ 80 දී. පරිස්සම් වෙන්න. මේක විහිළුවක් නෙමෙයි.
සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං හිත හදාගන්නට නැත්තං බණ කියන මමත් ඉවරයි. හාරිත ජාතකයේ කියවන්න ලොකු සායනසේ ලස්සන පොත් පෙළක් ලියලා තියෙනවා. මම නිතර කියවන විතර නෙමෙයි පිරිවෙනේ හාමුදුරන්ටත් ගිහින් දෙනවා. මුනික ජාතකයේ කියවන්න, හාරිත ජාතකයේ කියවන්න, මුදුලක්කන ජාතකයේ කියවන්න. දේවාදී දේව ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න අපේ සරුවක්ඥන් වහන්සේ පෙරම් පුරණ කාලේ ස්ත්‍රීන් දැකලා කෙලස් ඇවිල්ලා උඩින් ගියපු ඍෂිවරුත් බිම වැටුණා නම් අපි හතර ගාතෙන් යන්න එපා. ඒ නිසා ප්‍රවේශම් කරගන්න මේ හිත ඒකටයි සතිමත් භාවය අපට දීලා තියෙන්නේ. මයින්ඩ්ෆුල්නස් කියන්නේ සිහිය පිහිටව ගන්න. භාවනාවක් කරන්න. කවදාවත් භාවනාවක් නොකර මොකක් හරි පුහුණුවක නොයේදී මේකෙන් ගොඩ යන්න බෑ. ඇති වෙලා ඉවරයි නේද? වැඩියක් ගත්තා. කියන්න ගොඩක් දේවල් තියෙනවා. මම මේ තැන් වලින් කෑලි කීපයක් අමුණලා කිව්ව ඇත්තන්ට මේක තේරුම් ගන්න. දුක් වෙන්න එපා. සතුටෙන් ඉන්න. අතීතන්නානුසෝචන්ති නප්පචප්පන්ති නාගතං. අතීතිවරයි අනාගතය ඇවිල්ලා නැහැ. වර්තමානයේ සතුටෙන් ඉන්න. බුද්ධ ශාසනයේ තියෙන සතුටෙන් ඉන්න. සමහර වෙ භාවනා කරන අය ඉන්නවා මූණ දැක්කම හත් දවසක් කන්න හිතෙන්නේ එල්ලගත්ත ගමන් අනිච්චං ගාලා. බලන්නකො ශාස්ත්‍රුන් වහන්සේගේ මූණ දිහා, දුෂ්කර ක්‍රියා කරන පිළිමේ දිහා බලන්නකො. පාරක් දන්නේ ගුරුවරයෙක් නැහැ. ඒත් අකණ්ඩ වීරියත් එක්ක වැටෙන්නේ හිනාමුසු මුහුණෙන් බෝධිසත්වයෝ වැඩ ඉන්නවා. දුෂ්කර ක්‍රියා කරන පිළිමේ බලන්න. අන්න එහෙම ඉන්න. වීරිය ඇති කරගන්න. හොඳයි එහෙනම්